යුද්ධය තවදුරටත් අකණ්ඩව ක්‍රියාත්මකයි. මේ ඔබ දකින්නේ ඊයේ සෞදි පෝට් සිටි යන්බුහි දැවැන්ත පිපිරීම් සමුදායක් සිදුව ඇති බවට තොරතුරු වාර්තා වනවා. ඒ වගේම සමාඩ් සහ ජීසාන් කියන ප්‍රදේශවලද දැවැන්ත පිපිරීම් සිදුව ඇති බවට මේ වන විට ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබෙනවා. ඒ වගේම මීට අදාළ වුණු වීඩියෝද මේ වෙද්දි පළ කර ඇති අතර යේමනය නිවේදනය කරනු ලබන්නේ සෞදි අරාබියාවේ ඉතාමත්ම වැදගත් වුණු මර්මස්ථානවලට ජීසාන් වල පිහිටි මර්මස්ථානවලට පහර දුන්නු බවයි. ඒ වගේම කාමීස් මුෂාහිද් ගුවන් හමුදා කඳවුර ඒ වගේම දකුණු සෞදි අරාබියාවේ ස්ථානගත වුණු මුෂාහිද් ප්‍රදේශයේ මෙම හමුදා කඳවුරටද ප්‍රහාර එල්ල කළ බව යේමනය නිවේදනය කර තිබෙනවා. මේ අනුව සෞදි අරාබියාවේ අඛණ්ඩ ප්‍රහාර මාලාවකට නතු වීමට නියමිත බව මේ වෙද්දී අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කරමින් යේමනය තවදුරටත් දැනුම් දීමක් සිදු කර තිබෙනවා. ඉතාමත් දරුණු ආකාරයේ සටනකට යේමනය සෞදිය සමගින් අවතීර්ණ වන ආකාරයක් පෙනෙන්නට තිබෙනවා. මේ ඔබ පසුබිමේ දකින්නේ හෞදි සටන්කාමීන් විසින් will not go unanswered අපි මේට පිළිතුරු නොදී සිටින්නේ නැහැ කියන ප්‍රකාශය මත පදනම්ව සෞදි අරාබියාවේ බලශක්ති සහ ඉතාමත් වැදගත් මර්මස්ථාන පෙන්නුම් කරමින් හෞදි සටන්කාමීන් මේ වෙද්දී අනතුරු ඇඟවීමේ වීඩියෝවක් නිවේදනය කර තිබෙනවා. මේ වීඩියෝ හරහා ඔවුන් පෙන්නුම් කරන්නේ ඔවුන් මේ සියලුම කඳවුරු වලට පහසුකම් වලට පහර දීමට සූදානම් බව. ඒ අනුව වාර්තා වන ආකාරයට බහරේන් වලද ඇමරිකා එක්සත් ජනපද 5th ෆ්ලීට් එකට බහරේන් වල ස්ථානගතව පවතිනා වූ එයටද දැවැන්ත ප්‍රහාරයක් එල්ල වී ඇති බවට මේ වෙද්දී ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබෙනවා. බොහෝ වෙලාවකට ඉරානයට පහර දීම් පමණක් අප දුටුවද නමුත් ඇමරිකා එක්සත් ජනපදයටදම ඒ ආකාරයෙන්ම දරුණු හානි සිදු වී ඇති බව බොහොම පැහැදිලිව පෙනෙන්නට තිබෙනවා. මේ අතරතුරේදී ඉරාන හමුදාවන් මැද පෙරදිග කලාපයේ වෙසෙන ජනතාවට අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ නිවේදනය හරහා දැනුම් දී තිබෙන්නේ මේ කලාපයේ ආශ්‍රිතව පවතිනා වූ මිලිටරි ෆැසිලිටිස් වල නැත්නම් හමුදා පහසුකම් ආශ්‍රිතව යම් අයෙකු රැඳී සිටිනවා නම් ඒවායින් මීටර් 500ක් දුරට ඉවත් වන ලෙසයි. එනම් දැවැන්ත ප්‍රහාර මාලාවකට ඉරානය සූදානම් වන බවත් ඒ ප්‍රහාර මාලාව හරහා සිවිල් ජනතාවට හානි සිදු නොවන්නට ඒ ආශ්‍රිත ප්‍රදේශවලින් ඉවත් වන ලෙස මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කර තිබෙනවා. ඒ තවදුරටත් විස්තරාත්මකව වාර්තා කරනවා නම් විශේෂයෙන්ම මේ වෙනකොට මේ යුද්ධය ඇමරිකා එක්සත් ජනපදයේ දරුණු ප්‍රහාරමාලාවන් හරහා ඉරානයේ අභ්‍යන්තරික පාලම් පද්ධතිය ඇතුළු මංමාවත් බොහෝමයක් විනාශ වෙලා ජීවිත 50 ඉක්ම වූ ප්‍රමාණයක් මේ වෙනකොටත් අහිමි වෙලා තිබෙනවා. ඒ නිසා ඉරානයත් තමන්ට හැකි උපරිමයෙන් පහර දෙන බවට මේ වෙද්දී මේ යුද්ධයට මැදිහත් වෙමින් ප්‍රකාශ කර තිබෙනවා. එවන් තත්ත්වයක් ඇතුළතදී තමයි මේ අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කරන්නේ. ඒ තමයි ඉරානයේ කාටම් අල් අන්බියා කියන හෙඩ්ක්වාටර්ස් වල කමාන්ඩර් මේජර් ජෙනරල් අලි අබ්දුහුනායිනි නිවේදනයක් නිකුත් කරනවා. ඒක හයස් මිලිටරි කමාන්ඩ් එකක් විදිහට තමයි හඳුන්වන්නේ. සතුරාට පහර දීම සඳහා අපි සේනා සංවිධාන කර තිබෙනවා. ඒ අනුව we have prepared free direct ticket to hell for you. අපි ඔබට අපායට නොමිලේ ටිකට් පතක් වෙන් කර තිබෙනවා. ඒ අනුව ඇමරිකා එක්සත් ජනපදයේ 13 වන වතාවටත් සිවිල් ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් වලට පහර දීම් සිදු කරනු ලැබුවා. පුද්ගලයන් 55ක් මරණයට පත් වී 640ක් මේ වෙදි තුවාල ලබා තිබෙනවා. ඒ අනුව ඉරානය ඇමරිකා එක්සත් ජනපදයේ ක්‍රියාත්මක කරන සෑම මිලිටරි බේස් එකකටම පහර දෙනු ලබනවා. ඒ අනුව ඔවුන් ප්‍රකාශ කරනවා මේ IRGC එක දරුම් දෙනවා US troops ඉන්න ඇමරිකා එක්සත් ජනපද හමුදාවන් රැඳී සිටින ස්ථාන වලින් මීටර් 500ක් දුරට ඉවත්ව යන්න. ඇමරිකන් හමුදා ස්ථානගත ස්ථාන වලින් මීටර් 500ක් ඉවත් දුරට ඉවත්ව යන්න. ඉරානය මිසයිල් මාලාවක් ජෝර්දානයට, ඉරාකයට, බහරේන්, ජෝර්දාන් ඒ වගේම කුවේට් මේ කියන සෑම කලාපයකටම පහර දෙන්න බව අනතුරු අගවමින් දන්වනවා. ඒ වගේම සෞදියට මේ වෙන විට යේමන් හූදි කැරලිකරුවන් විසින් ප්‍රහාර එල්ල කරමින් පවතිනවා. මැද පෙරදිග කලාපයේ රැඳී සිටින අයට අපි අනතුරු අඟවන්නේ තත්ත්වය ඉතාමත් දරුණුයි, භයානකයි. ඒ තත්ත්වය පිළිබඳ හොඳ අවබෝධයෙන් යුතුව ජීවත් වෙන්න. මොකද ගුවන් ආරක්ෂක පද්ධති අක්‍රිය කරත් ඒවයි සුන්බුන් සහ මිසයිල් කොටස් පතිත වීම නිසා ජීවිත හානි සිද්ධ වෙලා තියෙනවා. ඒ තේරුම් අරගෙන කටයුතු කරන්න.